සුබ දවසක් වේවා. අපි අද බලමු කොහොමද Gmail account එකක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මුලින්ම Google එකට ගිහිල්ලා type කරගන්න create Google account කියලා. ඊට පස්සේ මේ දකුණු පැත්තේ උඩ නිල් පාටින් තියෙන create account කියන එක උඩ click කරලා personal use කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාගේ මුල නමේ මුල කෑල්ල මෙන්න මේ උඩ first name කියන තැන type කරගන්න. ඊට පස්සේ මේ last name කියන තැනට ඔයාගේ නමේ අන්තිම කෑල්ල දාගන්න. ඊට පස්සේ මේ date of birth දෙක select කරන්න. මම මෙතන select කරනවා date එකක්. මේ විදිහට year එකයි date එකයි month එකයි දාලා gender එක select කරන්න මෙතනින්. ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ ඊළඟ page එකට එනවා. මෙතනින් ඔයාගේ Gmail account එකට කැමති Gmail එක දාගන්න. මම මෙතනට මේ විදිහට type කරලා බලනවා මේක available ද කියලා. available නැත්නම් මේ විදිහට රතු පාටින් පෙන්වනවා. එතකොට මම මෙතනට available හරියන විදිහට මම මෙතනට මගේ Gmail එක හදා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට next එකට යනවා. එතකොට මෙතනට strong password එකක් දාගන්න. ඒක capital letters, number letters, එතකොට symbol එකක් එක්ක strong password එකක් මෙතනට දාගන්න ඕනේ. ඒ password එකම මෙතනට re-enter කරන්න ඕනේ අපි. එතකොට තමයි password එක match වෙන්න ඕනේ උඩ එකයි යට එකයි. මම මේ විදිහට type කරගන්නවා. ඊට පස්සේ next click කරන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට ඔයාට QR එකක් view වෙයි. ඊට පස්සේ ඔයා මේක ඔයාගේ mobile එකේ කැමරා එක open කරගන්න. අපි බලමු කැමරා එක on කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට පේන්නේ කැමරා එක on කරාම ඔයා QR එක scan කරන්න මේ විදිහට ගත්තාම ඔයාට පෙන්නයි link එකක්. ඔයා මෙන්න මේ link එක උඩ click කරන්න. හරිද? මේ link එක උඩ click කරාම මේ විදිහට open වෙනවා ඔයාට phone එකේ page එක. මෙතනින් verify කරන්න. right. ඊට පස්සේ ඔයාට මේ විදිහට load වෙනවා මේක. මේ විදිහට load වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට verify වුණා කියලා පෙන්නලා ඊට පස්සේ ඔයාගෙන් ඊළඟ ස්ටෙප් එකට යනවා. ඔයා recovery email එකක් දානවා නම් මෙතනට recovery email එක දාලා next කරන්න. මම මෙතන recovery email එක දාන්න නැති නිසා skip කරනවා. ඔයාට account එක නැති වුණොත් ඔයාට මේ recovery email එක හරහා නැවත log වීමේ පහසුකම තියෙනවා. ඒක නිසා මෙතනට ඔයගොල්ලෝ recovery email එකක් දාගන්නවා නම් හොඳයි. right. ඊට පස්සේ මේ විදිහට next කරාට පස්සේ ඔයාට මේ විදිහට account එක create වෙලා එනවා. next button එක click කරන්න. ඊට පස්සේ මේගොල්ලෝ Google එකේ agreement එක මේ විදිහට එනවා. agreement එක මේ විදිහට agree කරන්න ඕනි. එතකොට මේ විදිහට account එක create වෙනවා. ආගේ email එකට ඔයා මේ විදිහට log වෙයි. මේ වගේ වීඩියෝ බලන්න